අද යමු මාත් එක්ක 10 අඟුරු හදන විදිය බලන්න. ඉතින් ඔන්න ඉස්සර වෙලාම ඉතින් මෝලකට ගිහිල්ලා මෙන්න මේ විදියට 10 ගොඩක් ගේන්න තමයි අපිට තියෙන්නේ. ගෙනල්ලා මෙන්න මේ විදියට කොතක් වගේ අපි 10 ටික ඉස්සෙල්ලාම දමා ගන්න ඕන. ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ පොල් කටු දෙක තුනක් පුච්චලා මෙන්න මේ විදියට අඟුරු හදාගන්න තමයි ඊළඟට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අර පුච්චගත්තු පොල් කටු අඟුරු ටික අපි මෙන්න මේ විදියට මේ මැද වලක් වගේ හාරලා ඒක ඇතුළට මෙන්න මේ විදියට දමා ගන්න ඕන. දමාගත්ත ගමන්ම වහන්න යන්න එපා. ටික වෙලාවක් මේක ඇවිලෙන්න දෙන්න. ගොඩක් අය නම් ඉතින් දන්නව ඇති 10 අඟුරු හදාගන්න විදිය. නොදන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. බලන්න දැන් හොඳට දුම් දානවා. අර 10 වලට දැන් ඇවිලෙන ගමන් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි අර පැත්තක තිබුණ නේද කවර 3-4ක 10 අන්න ඒ ටික අර වල පිරෙන්න මේ විදියට ආපහු මුදුන් කරලා අපි දමා ගන්න ඕනි. මෙන්න මේ විදියට ඉතින් 10 ටික අපි දමා ගන්න ඕන. දවස් 1මාරක් විතර වගේ යනවා වැඩේ අවසන් වෙන්න. ඉතින් ඔන්න ඔය විදියට දමලා ඉවර කරන්න ඕන. මේ විදියට කොත ගහලා තමයි තියන්න ඕන. ඔන්න ඊට පස්සේ දවසේ උදේ අපි එනකොට මෙන්න මේ විදියට තමයි අපිට 10 ගොඩ පෙනුනේ. බලන්න දැන් වටෙන් මතුවලා තියෙන්නේ. අර පොල් කටු අඟුරු දෑවට පස්සේ ඒවා පිච්චි පිච්චි යටට ගිහිල්ලා වටෙන්ම තමයි ගින්දර මතුවෙන්නේ. ඊට පස්සේ හොඳට බලාගෙන ඉන්න ඕන. මෙන්න මේ විදිහට තැන් තැන්වල ඇවිලෙන්න පුළුවන්. ඒවට නැවතත් උඩින් තියෙන 10 ටිකක් දමලා ඒක නිවලා දාන්න. මොකද දුම් ගහන්න විතරයි ඕන. බැරි වෙලා හරි ගින්දරපත් වුණොත් මේ ගොඩ අළු වෙලා යනවා. ඒක නිසා මෙන්න මේ විදිහට දුම් ගහ තියෙන්න දෙන්න. එතකොට තමයි අපිට හොඳට 10 අඟුරු ගන්න පුළුවන්. ඔන්න ඉතින් හවස් වෙද්දි මෙන්න මේ විදියට තමයි තිබුණේ. දැන් මේ 10 අඟුරු වෙලා තියෙන්නේ හොඳට. ඉතින් දැන් අපිට තියෙන්නේ මේක හොඳට නිවා ගන්න. වතුර පොඩ්ඩක් දමලා හරියන්නේ නැහැ. ඉතින් හොඳට මෙන්න මේ විදියට 10 ගොඩ සම්පූර්ණයෙන්ම අපි තෙමලා හොඳට නිවා ගන්න ඕන. අනිත් දේ තමයි මේ විදියට උඩින් වතුර ගැහුවා කියලා 10 ටික නිවෙන්නේ නැහැ. යට ඒත් හොඳට පත්තු වෙන්න බලනවා. ඉතින් එහෙම තිබුණොත් අපිට අලු තමයි අවසානට ඉතුරු වෙන්නේ. ඒක නිසා අපි උදැල්ලක් අරගෙන කොනින් කොනට කප මේකට හොඳට වතුර ගහලා හොඳට මේක තෙමන්න ඕන. ඔන්න බලන්න අපි කරන විදිය. ඉස්සෙල්ලාම වටේට මේ විදිහට වතුර ටිකක් ගහන්න ඕන. මොකද නැත්තම් 10 ගොඩ ගාවට අපිට කිට්ටු වෙන්න බෑ රස්නේ නිසා. මෙන්න මේ විදිහට උදැල්ලක් අරගෙන හොඳට කප තෙමන්න ඕන. බලන්නේ 10 ගොඩේ මේ ලී කෑල්ලකුත් තිබිලා ඒකත් හොඳට අඟුරු වෙලා. ඒක තමයි පෙන්වන්නේ.
ඔය විදියට ඉතින් හොඳට වතුර ගහලා අපි 10 ගොඩ නිවා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අවසානයේ මෙන්න මේ විදිහට තමයි ඉතින් තිබුණේ බලන්න හොඳට 10 අඟුරු හැදිලා තියෙන්නේ. ඉතින් කඩෙන් සල්ලි දීලා ගන්නවට වැඩිය ඉතින් 10 අඟුරු මෙන්න මේ විදිහට හදාගන්න ඔයාලටත් පුළුවන්. වගාවන් වලට ඉතින් ගොඩාක්ම වැදගත්. ඔයාලත්